ඉතින් ඔන්න අද මම මේකින් අලුත්ම කෑමක් ඔයාලා දැකලත් නැති කාලත් නැති අලුත්ම කෑමක් තමයි හදන්න යන්නේ. ඉතින් මේ වගේ අලුත්ම ගෙඩියක් තියෙනම් හොඳයි. ගහෙන් එවෙලෙම කඩපු ගෙඩියක්. ඉතින් ඔයාලා වීඩියෝ එක වෙනකම් බලන්න මම අද මොකද්ද මේකෙන් හදන්නේ කියලා. ඇත්තටම හරිම රස කෑමක් හදන්නේ. ඉතින් ඔයාලා ගොඩක් ආස වෙයි. ඉතින් අපි එහෙනම් මේක හදලා බලමු. මොකද්ද මේ අලුත් කෑම කියලා. මම මුලින්ම කෙසෙල්ම ගෙඩිය මෙන්න මේ වගේ උඩ පොතු ටික අයින් කරගන්නවා. ඉතින් මේ ටික අනිවාර්යෙන් අයින් කරන්න ඕන. මේකේ මල් ටිකත් එක්කම අයින් කරන්න ඕන. ඔන්න දැන් කෙසෙල්ම ගෙඩිය සුද්ධ කරගත්තට පස්සේ ඔයාලා මේ කෙසෙල්ම ගෙඩිය දෙකට මැදින් කපා ගන්න ඕන. මේ විදියට ඔයාලා දෙකට මැදින් කපා ගන්න. මේක හදා ගන්න ඔයාලා මෙන්න මේ වගේ අලුත්ම කෙසෙල්ම ගෙඩියක් ගන්න. ඉතින් එතකොට ගොඩක් රසයි. ඔන්න දැන් මම දෙකට මැදින් කපා ගත්තට පස්සේ මේ කෑලි දෙකත් ආයෙම දෙකට මැදින් කපා ගන්නවා. මම මේ අරන් තියෙන්නේ සීනි කෙසෙල් ගහක කෙසෙල්ම ගෙඩියක්. ඉතින් මම මේ කෑල්ලත් දැන් දෙකට මැදින් කපා ගන්නවා. ඔන්න දැන් මම මේ විදිහට එක කොටසින් කොටස අරගෙන මේ විදිහට ඉරටුවක් ගහ ගන්නවා. අපි මේ ඉරටුව ගහ ගන්න ඕන අනිවාර්යෙන්ම. ඊට ওই විදිහට කෑලි 4ෙම ඔයාලා ඉරටු ගහ ගන්න. ඔන්න දැන් මම මේ විදිහට කෑලි 4ෙම ඉරටු කෑලි 4ක් ගහගත්තා. දැන් ඔයාලා මේ ටික භාජනයකට දාලා තඹ ගන්න ඕන. මම මේකට කහකුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරනවා. ලුණු කුඩු තේ හැඳක් වගේ එකතු කරනවා. ඔන්න මම දැන් මේ කෙසෙල්ම කෑලි වැහෙනකම වතුර ටිකක් මේ භාජනයට දා ගන්නවා. දැන් ඔයාලා මේක ලිපෙන් තියලා මූඩියකින් වහලා හොඳට තඹ ගන්න. මේ විදිහට තඹ ගත්තාම මේ කෙසෙල්ම ගෙඩියේ තියෙන කහට හොඳට අයින් කරගන්න පුළුවන් අපිට. ඒ වගේම අපිට මේ කෑම එක හදන්නත් මේ විදිහට තඹගත්තු කෙසෙල්ම තමයි ඕන වෙන්නේ. ඔන්න කෙසෙල්ම ගෙඩිය තැම්බෙන්න තිබ්බයිද කම් මම එළවලු ටික කපා ගන්නවා. මම මුලින්ම කැරට් ගෙඩියක් මෙන්න මේ විදිහට කපා ගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලා කැරට් ගෙඩියක් කපා ගන්න. මම දැන් ලීක්ස් ගහක කොළ ටිකකුත් කපා ගන්නවා මේ වගේ පොඩි කෑලි වලට. ලුණු ගෙඩියකුත් පොඩි කෑලි වලට කපා ගන්න. අම්මිරිස් කරල් 4ක් 5ක් වගේ කපා ගන්න. ඔයාලට සැර අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා අම්මිරිස් කපා ගන්න. මේ තියෙන්නේ මම තඹ ගනිපු කෙසෙල් මුව ටික. ඉතින් ඔයාලට පේනවා ඇති කෙසෙල් මුව වල කහට හොඳට අයින් වෙලා තියෙනවා. ඉතින් වතුර එක පැහැය වෙනස් වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති. දැන් ඔයාලා මේක වතුර බේරෙන එකකට දාලා හොඳට පෙරා ගන්න. මේ කෙසෙල් මුව වල තියෙන වතුර ටික හොඳට පෙරා ගන්න. මේ විදිහට යටට භාජනයක් තියලා ඔයාලා මේ විදිහට තියලා තියන්න ටිකක් වෙලා. මම මෙතන චිකන් ග්‍රෑම් 200ක් වගේ අරන් තිනවා. මම දැන් මේක සීසන් කරගන්න යන්නේ. දැන් මේකට ලුණු කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරන්න. ගම්මිරිස් කුඩු පොඩක් එකතු කරගන්න. ගොඩාක් අවශ්‍ය නැහැ. චුට්ටක් එකතු කරගන්න. පොඩි දෙහි කෑල්ලක් කපලා මිරිකල එකතු කරගන්න. ඔයාලා මේ චිකන් ටික හොඳට කවලම් කරගෙන විනාඩි 5ක් වගේ සීසන් වෙන්න තියන්න. දැන් ඔයාලා අර වතුර බේරෙන් තියපු කෙසෙල්ම ටික අරගන්න. ඉරටු ටික අයින් කරගන්න. මේ විදිහට ඔයාලා මේ මුල් ටිකේ ලොකු කෙසෙල් මල් ටික තියෙනවනේ අනේ ටික අපි ගලවලා අයින් කරගන්නවා. මේක තිත්තයි. ඒ නිසා මේ ටික අයින් කරගන්නවා. ගොඩක් අර ලා ටිකේ වැඩක් නැහැ. මෙන්න මේ වගේ ලොකු කෙසෙල් මල් ටික ඔයාලා අයින් කරගන්න ඕන. ඔන්න මේ විදිහට මම හැම එකේම මේ විදිහට මේ ටික ගලවලා අයින් කරගන්නවා.
ඉතින් කෙසෙල්ම ගෙඩිය අගිස්ස ටිකේ ගලවන දෙයක් නෑ. මේ වගේම මුල් කොටස් දෙකේ විතර අපිට මේ විදිහට ගලව ගන්න තියෙන්නේ. ඉතින් මේ ටික ඔක්කොම මම ගලව ගන්නවා. දැන් මේ විදිහට දෙකට මැදින් කපා ගන්න. දැන් ඔයාලා එක කෑල්ලක් අරන් මේ වගේ පොඩි තීරු වලට කපා ගන්න ඕන. ගොඩක් ලොකු කරගන්න නැතුව සාමාන්‍ය ගානේ තීරු වලට කපා ගන්න ඕන. මේ තියෙන කෙසෙල්මේ මැද කොටස ඒ කෑල්ල ලොකුවට තියෙනවා නම් ඔයාලා ඒකත් චූටි කෑලි වෙන කපා ගන්න. කපා ගත්තට පස්සේ මේ ටික අපි ලිහා ගන්න ඕනේ. මේකට ගුලි වෙලා වගේනේ තියෙන්නේ. ඉතින් ඔයාලා ඒ ටික එකින් එකට හොඳට ලිහා ගන්න ඕන. ලොකු කෑලි තියෙනම් ඔයාලා ආයෙම ඒවත් චූටි කෑලි වලට කපා ගන්න. ඔන්න මම දැන් අනිත් කෑල්ලත් තරම් පොඩි කෑලි වලට කපා ගන්නවා. ඔයාලා මේ දිග අතර තමයි මේක කපා ගන්න ඕන. දැන් ඔයාලා මේ විදිහට කෑලි මේ විදිහට ලියලිය භාජනයකට දාගන්න. කෑලි වෙන් කර ගන්න ඕනේ මේ විදිහට පොඩි කෑලි. දැන් ඔයාලා තාච්චියක් ලිපේ තියලා පොල්තෙල් මෙස හැඳි 3ක් වගේ එකතු කරගන්න. දැන් අපි සීසන් වෙන තීපු චිකන් ටික එකතු කරගන්න මේකට. එකතු කරගෙන මේ ටික හොඳට බැද ගන්න ඕන. ඔන්න දැන් එකතු කරගත්ත චිකන් ටික හොඳටම බැදලා තියෙන්නේ. මම දැන් මේ විදිහට චිකන් ටික පැත්තකට කළා. මේකට මම බිත්තර 3ක් එකතු කරගන්නවා. බිත්තර 3 එකතු කරගත්තු ගමන්ම මම කවලම් කරගන්නේ නැහැ. බිත්තර 3 ටිකක් ෆ්‍රයි වෙනකන් ඉඳලා තමයි මේක කවලම් කරගන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් බිත්තර ටික පොඩි කෑලි වලට කඩා ගන්න. මම එකතු කරන්නේ කොත්තු ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල්, නූඩ්ලස් වගේ දේවල් හදද්දී දාන්න මම හදාගත්තු රසකාරකේ. ඉතින් මේ උඩින් පේන ඔයාලට ඒක. ඉතින් ඔයාලට මගේ channel එකට ගිහලා බලන්න පුළුවන්. මම description box එකටත් දාන්නම් ඒකේ link එක. ඉතින් ඔයාලා ඒක බලලා හදාගන්න. ඉතින් ඒක දැම්මම ගොඩාක් රසයි කොත්තු ෆ්‍රයිඩ් රයිස්. ඒ රසකාරකේ දාගත්තට පස්සේ මේ ඔයාලා මේ විදිහට පොඩ්ඩක් කවලම් කරගෙන විනාඩියක් වගේ මේක fry කරගන්න. දැන් මම මේකට කලින් කපාගපු බීලුණු ගෙඩිය, අම මිරිස්, රම්පේ කරපිංච ටික එකතු කරගන්නවා. දැන් මේ ටිකත් එකතු කරගත්තට පස්සේ පොඩ්ඩක් කවලම් කර විනාඩියක් වගේ මේ ටික තෙලේ බැද ගන්න. දැන් ඔයාලා විනාඩියකට විතර පස්සේ කැරට් ටික එකතු කරගන්න. කැරට් ටිකත් එකතු කරගත්තට පස්සේ මේක කවලම් කර ආයෙම ඔයාලා විනාඩියක් වගේ මේක කැරට් ටිකත් හොඳට තඹ ගන්න. දැන් මම මේ එකතු කරන්නේ ඔයිස්ටර් සෝස්. ඉතින් ඔයිස්ටර් සෝස් තේ හැඳි එකමාරක් වගේ ඔයාලා එකතු කරගන්න. දැන් මම මේ එකතු කරන්නේ සෝයා සෝස්. ඉතින් සෝයා සෝස් උත් තේ හැඳක් වගේ ඔයාලා එකතු කරගන්න. දැන් කෑලි මිරිස් තේ හැඳි දෙකකුත් එකතු කරගන්න. ගම්මිරිස් කුඩු තේ හැඳක් වගේ එකතු කරන්න. ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් මේ ටිකත් කවලම් කර විනාඩියක් වගේ හොඳට බැද ගන්න. දැන් ඔයාලා අන්තිමටම ලීක්ස් කොල් ටික එකතු කරගන්න. ලීක්ස් කොල් ටිකත් එකතු කරගත්තට පස්සේ මේ ටික කවලම් කර විනාඩියක් වගේ බැද ගන්න. ඔන්න දැන් ඔයාලා අන්තිමටම අර කෙසෙල් මො ටික එකතු කරගන්න. ඉතින් ඔයාලා බලන්න ඇති මම මේ මොනවාද අද හැදුවේ කියලා. ඉතින් ඔන්න මම දැන් මෙච්චර වෙලා මේ හැදුවේ කෙසෙල් මො කොත්තුවක්. ඉතින් ඔයාලා කාලා නෑ නේද? දැකලත් නෑනේ මීට කලින්. ඉතින් ඔන්න මම අද ඔයාලට අලුත් කෑමක් අරගෙන ආවේ. ඉතින් මේක හරිම රසයි. ඉතින් ඔයාලට මේකට තව රස වැඩි කරගන්න චිකන් හොදි ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒතර ගොඩක් රසයි. දැන් ඔයාලා ආපහු මේ ටික විනාඩියක් වගේ හොඳට මේ විදිහට කවලම් කර කෙසෙල් මො ටිකටත් හොඳට මේ දේවල් මික්ස් වෙනකන් හොඳට මික්ස් කරගන්න. ඉතින් ඔන්න මං කෙසෙල් මො කොත්තුව හදලා ඉවරයි. ඉතින් මේක මාරම රසයි. ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න කොහොමද මේකේ රස කියලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් මම subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේ රස කෑමක් අරගෙන ආයෙ ඔයාලා ගාවට එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.